මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්න තරම් සංසාරී පූරිත පිරිපුම් පාරමිතා තිබුණ උපතිස්ස පින්වතානන්ට අපේ සාරිපුත්තයන් වහන්සේට විමුක්තිය සොයාගෙන යද්දිනොත් තපස්කම ගැන කියලා දෙන්න තාපසය මුණ ගැසිද්දිනොත් ජීවිත අවබෝධය කරනවා කියන ප්‍රඥාව ඉපදුන්නේ. ඒ ජීවිත අවබෝධ කරනවා කියන ප්‍රඥාව ඉපදුනේ අස්සජී මහරහතන් වහන්සේ නැමැති සත්පුරුෂයන් වහන්සේ මුණ ගැසුණද එදා තමයි පින්වතුනි ප්‍රඥාව විකසිත වුණේ. මේ ලෝකේ සාරිපුත්තයන් වහන්සේට ලැබිච්ච මහානීය සම්පත වුණේ සත්පුරුෂයා මුණ ගැසීම. එනිසාම සෑම රාත්‍රියකම ඒ සත්පුරුෂයන් වහන්සේ සිටින දිශාවට සාදු කියලා වන්දනා කරනවා. සාදු කියලා වන්දනා කරනවා. උන්වහන්සේ තමන්ගේ තේර ගාථා තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරියේ දහම් කරුණු පවසද්දී උන්වහන්සේ වදාලා කෙලිස් වලින් මෝහයට පත් වෙලා මෝඩකමින් බරිත වෙලා ඉන්න මේ ලෝකයෙන් අසත්පුරුෂයෝ ඉන්නවනම් මාකින් බැහැරවිත්වා. මේ සද්ධර්මයට ආසා අමා නිවන සොයාගෙන දහමින් සිත සනසා ගන්න සත්පුරුෂයෝ මාගේ හිස මත වැඩ සිටීවා කියලා. සත්පුරුෂයෝ සෙවුවා හිස මත තියාගන්න සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ ලෝකේ තුන් ලෝකේම සුපූජනීයම උත්තමයා සාරිපුත්තයන් වහන්සේ. ඒ සාරිපුත්තයන් වහන්සේ මේ ලෝකේ හිසේ තියාගන්න සොයපෝ සොඳුරු මල් කළඹ තමයි සත්පුරුෂයා. සත්පුරුෂයා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහුණු සත්පුරුෂයා අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් දැනගත්ත පරම පූජනීය සත්පුරුෂයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ තුන් ලෝකෙටම සත්පුරුෂය සුර කල්යාණ මිත්‍රය සුර සරසල දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මා කරා පැමිණෙන සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා, ලෙඩවීමෙන් නිදහස් වෙනවා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙනවා කියන. යම් කිසි කෙනෙක්ගේ ඇසුරට පැමිණ සසර දුකෙන් නිදහස් වෙන මාවත හෙළි වෙනවා නම් තමන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්න පාර පෑදෙනවා නම් ආන්නේ කෙනා තමයි සත්පුරුෂයා කියලා කියන්නේ.